කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. Welcome to my YouTube channel. බලන්නකෝ ඔයාලට අද මම අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක මොකක්ද කියලා. කොච්චර ලස්සනද කියලා. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා. අදත් මම වෙනදා වගේම උදෙන්ම නැගිටලා කෑම උයලා මෙයාලට බත් දාන්න ආවා. ඉතින් මට හිතුණා මෙයාලගේ සෙල්ලම් ටිකක් ඔයාලට වීඩියෝ කරන පෙන්නන්න. අද වීඩියෝ එකේ බලන්නකො අලුත් අමුත්තෙකුත් ඉන්නවා. ඇත්තටම මම මේ වීඩියෝ එක එඩිට් කරන්න ගියාම ඇත්තටම hina යනවා. ඒ වගේම මම මේක ගොඩක් එඩිට් කරේ නෑ. මොකද මට මේ වීඩියෝ එක තියෙන විදිහටම ඔයාලට පෙන්වන්න හිතුණා. අපි ඇත්තටම පරිසරයත් එක්ක ඉන්නකොට බලන්නකෝ කොච්චර හිතට සතුටක් දැනෙනවද කියලා. මම මෙයාලට මේ කෑම දාන්න පටන් අරන් දැන් ටික කාලයක්. ඉතින් මම කෑම දාන්න කලින් ඉඳන් මෙයාලා මෙතෙන්ට ඇවිල්ලා උදේට කෑ ගහනවා. එයාලා ඒ තරමට මෙතෙන්ට කෑම දානවා කියන එක විශ්වාස කරනවා. ඉතින් එයාලා හැමදාම මාව විශ්වාස කරලා මෙතෙන්ට එනවා කෑම කන්න. එක්කෙනෙක් නෙමෙයි ගොඩක් අය එනවා. මෙයාලා කාලා බිම වපුරන බත් කන්න කුරුල්ලෝ එනවා. සමහර වෙලාවට මේගොල්ලෝ කවුරුත්ම මේ කෑම ලෑල්ලේ නැත්තම් කුරුල්ලෝ ඇවිත් කනවා. දැන් හොඳම වැඩේ කියන්නේ තව අලුත් යාළුවෙක් ඇවිල්ලා. මම මේක දවස් 2-3ක් දැක්කා. ඉතින් මට මේක ඔයාලට පෙන්වන්න හිතුණා. බලන්නකො කවුද ඉන්නේ කියලා ඉස්සරහට. මන්නම් කියන්නේ හැමෝම Tamanට පුළුවන් විදිහට මේ වගේ අහිංසක සත්තුන්ට කෑම ටිකක් දාන්න. මොකද එයාලට කෑම ඉල්ලගෙන කන්න බැහැනේ. අනික ගොඩාක් පායන දවස්වලට ගස්වල පළතුරු ගෙඩි එහෙම නැහැ. වතුරත් නැහැ. මම නම් ඒ දවස්වලට කුරුල්ලන්ටත් වතුර බකට් එකකට දාලා තියෙනවා. අපි මේ කරන්නේ පොන්චි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කී දෙනෙක්ගේ කුසගිනි නෙවෙනවද? ඇත්තටම මේ වගේ දේවල් කරනකොට මාරම මානසික නිදහසක් තියෙන්නේ. මම මෙයාලට කෑම දාලා ටික වෙලාවල මෙයාලා කරන සෙල්ලම් දිහා බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට මට තනියම hina යනවා. ඇත්තටම ඔළුව මාර විදිහට නිදහස් වෙනවා මෙයාලා මේ ඉන්න විදිය, කෑම කන විදිය බලන් ඉන්නකොට. බලන්නකො පුංචි අත් දෙකෙන් බත් කැටයක් අරගෙන කන වේගෙ. කතුරක් වගේ ටට්ටක් කාලා බත් හිටේ කනවා. පව් ඉතින් මේ අහිංසක සත්තු. ඔයාලා හිතනවද මෙයාලා දෙන්න සමගියෙන් කෑම කනවා කියලා? අපෝ නැහැ. අරය අහක බලාගෙන ඉන්න නිසා මෙහා පැත්තේ එක්කෙනා ටක් ගාලා කනවා. කොච්චර කෑම තිබුණත් මෙතන චණ්ඩියා කාලා ඉවර වෙනකම් අනිත් අයට කන්න නම් එන්න දෙන්නේ නැහැ. සමහර වෙලාවට මං හිතන්නේ අම්මයි චූටි පැටියෙකුයි වගේ එනවා. ඒ දෙන්න නම් එක ළඟටම වෙලා ඉඳන් කනවා. අනිත් වෙලාවට නම් එක්කෙනෙක් කාලා ඉවර වෙනකම් අනිත් කෙනාට කන්න නම් එන්න දෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ තව චුට්ටකින් සෙල්ලම පටන් ගන්න හැටි. දැන් අනිත් කට්ටිය එළවලා චණ්ඩි ඇවිල්ලා ඔන්න කෑම කනවා. ඔන්න බලන්නකෝ අනිත් අයත් ලේසියෙන් පරාජය බාර ගන්න.
හොරෙන් ඇවිල්ලා කෑම කනවා. අරයා ඉතින් බත් කැටේ කාලා ඉවර වෙනකම් මෙයාට කෑම හැකි. දැක්කනේ? ලොකු බත් කැටයක් අරගෙන අර කන වේගෙට බත් කැට ගොඩාක් එළියට විසික් වෙනවා. හරිම ලස්සනයි නේද මෙහෙම බලන් ඉන්නකොට? චූටි බෝලයක් වගේ. ඇත්තටම මිනිස්සුන්ට මානසික නිදහස කියන දේවල් ලැබෙන්න, ස්ට්‍රෙස් අඩු වෙන්න මේ වගේ දේවල් දකින්න ලැබෙන්න ඕනේ. හරි හුරතල් නේද? හැබැයි මම කොයි වෙලාවෙවත් මෙයාලගේ පැටව් අරගෙන කූඩුවක දාලා හදන්න නම් හිතලවත් නැහැ. එහෙමනම් කරන්න මං කවදාවත් ආස නැහැ. සත්තු හිර කරගෙන හදන්න. අඩු ගානේ මාළුවත් මං එහෙම හදන්න කැමති නැහැ. මොකද අපි ටැංකිය එක දාලා එයාලට කන්න කොච්චර දුන්නත් ඒ ඉන්නේ චූටි ඉඩ කඩකනේ. එයාලගේ ජීවිතේ ඒක නෙමෙයිනේ. ඉතින් අපි කැමති නෑනේ හිර වෙලා ඉන්න. ඒ වගේ තමයි එයාලා. ඔන්න බලන්නකො මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මෙයා චූටි කාලෙත් හවසට කෑම ඉතුරු වෙන ඒවා කන්න ආවා. දැන් එයාගේ බය නැති වෙලා. ඒ නිසා උදේට මෙයාලා කන වෙලාවටම එයත් එනවා. දැන් එයා ලොකු වෙලා. ඔය තාප්පේ වගේ පේන්නේ එහා ගෙදර වාහනේ දාන ගරාජ් එකක්. ඉතින් ඒක උඩද කොහෙද මේ මීයා ඉන්නේ. ලේනෝ නම් හැමතැනම ඉන්නවා. එයා ඉතින් උදේට මෙයාලා කන වෙලාවටම ඇවිල්ලා කෑම කනවා. ඉතින් එයා මීයෙක් උනත් සතෙක්නේ. බඩගින්න කියන එක කාටත් පොදුයි. පව් ඉතින්. ඔන්න බලන්න මේ චණ්ඩි එයාලගේ ලේන් යාළුවෝ ටික එලෙව්වට මී යාළුවව එලවන්නේ මම දන්නේ නැහැ ඒ බය නිසාද මොකද්ද කියලා. ඔහම බලන් ඉන්නකෝ. දැන් ආයි මී යාළුවා එනවා. දෙපාරක් තුන් පාරක් ඇවිල්ලා කෑම අරගෙනත් යනවා. එයා දන්නවා මෙතන යාට හිරිහැරයක් නැහැ කියලා. කෑම තියනවා කියලාත් දන්නවා. ඔන්න බලන්නකෝ ආයි හොරෙන් එනවා. මං හිතන්නේ මේ ලේන් යාළුවා නම් එයාට බයයි වගේ. අන්න අර ඇවිල්ලා බත් චුට්ටක් අරන් ගියා. මෙයා මී යාළුවා වෙලෙවන්නේ නැහැ. හැබැයි ලේන් යාළුවා ආවම එලවනවා. ඈතටම එලවනවා. බලන්නකෝ කොච්චර කෑම තිබ්බත් එයා කාලා ඉවර වෙනකන් අනිත් අයට කන්න එන්න දෙන්නේ නැහැ. බත් කැටිත් කටේ තියාගෙන තමයි අනිත් අය වෙලවන්නේ. එයාට වැරදිලා මී යාළුවගේ ඇඟේ හැප්පුණා. දැක්කද? මී යාළුවා තේරුම් ගත්ත වැඩේ හරියන්නේ නැහැ. කෑම ටිකක් අරන් යනවා කියලා ලොකු බත් කැටයක් අරගෙන එයා මාරු වුණා. මෙන්න ආයි ඇවිත් ලේන් යාළුවා එයාගේ ලේන් යාළුවෙක් කියලා හිතාගෙන මී යාළුවාව එලවන්න ගියා. හැබැයි මං හිතන්නේ යාළුවා එයාට බයයි. බලන්නකෝ. ලේන් යාළුවා ආවා වගේ නෙමෙයි. ඔය හොඳට කන්නේ එලවන්න යන්නෙත් නැහැ. මී යාළුවාත් ලේන් යාළුවාට එච්චර බය නෑ වගේ. ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මං එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා ළඟත් මේ වගේ ලස්සන යාළුවෝ ඉන්නවනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching my channel.